මාමිසටත් අපි ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම මේ අපි මේ මාවනල්ල ඇසෝසියේෂන් එක කියන්නේ මාවනල්ල සංවිධානය කියන එක මේ ඉගෙන ගන්න ළමයින්ට තමයි මේ අපේ සංවිධානයෙන් උදව් කරන්නේ. ඒ කියන්නේ පිට රටවල ඉන්න අපේ සහෝදරයෝ එකතු කරලා යවන මුදල් වලින් අපි උදව් කරනවා ඉගෙන ගන්න ළමයින්ට. මාවනල්ල ඇතුළු මාවනල්ල වටේ ඉන්න ළමයි. මුස්ලිම් සිංහල දෙමළ කියන්නේ සෑම ළමයෙකුටම අපි උදව් කරනවා. ඒ වගේ මේ සරුත් දන්නවා අපි ඉස්කෝල වලට අපි මැඩේරිගම මහිරපාද ඒ වගේ ඉස්කෝල වලට උදව් කරා. ඒ වගේ සර් කිව්වා වගේ ඉදිරියටත් සර්ගේ ඉස්කෝලේ අවශ්‍යතාවයන් ඉගෙන ගන්න ළමයින්ට ක්‍රීඩා වේදිකේ ඉස්සරහට යන ළමයින්ට අපේ සංවිධානයෙන් අපි අපේ පුළුවන් උදව්වක් ලබා දෙන්න බලාපොරොත්තු වෙන්න. ඒ වගේම දැන් මේ ඇත්තටම මේ ආපදාවෙන් ප්‍රශ්නයක පත් වෙලා ඉන්නේ ඕගොල්ලෝ විතරක් නෙවෙයි ලංකාවේ හුඟක් කට්ටිය ඉන්නවා. කවුරුත් මේවා ගන්න හරි මේවා ලබා ගන්න මේ පසුතැවෙන්න අවශ්‍ය නැහැ කියන අපේ ගෙදරටත් ගම්වතු ගාව. ඒ හින්දා ඒකේ ලොකු මේකක් නැහැ. ඔක්කොටම ප්‍රශ්න වෙලා තියෙන්නේ මේ වෙලාවේ මේ උදව් කරන කට්ටිය පිටරටවල ඉඳලා ලංකාවේ ඉඳලා මේ උදව් කරන කට්ටියට ඕගොල්ලෝ ප්‍රාර්ථනා කරගන්න තවත් උදව් කරන්න ලැබෙයි කියලා. ඒ වගේම මේ අවස්ථාව ලබා දුන්න උද්වල්පතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට මම ස්තුතිවන්ත වෙනවා. ඉදිරියටත් මොනවාරි අවශ්‍යතාවයක් තියෙනවා නම් අපි කතා කරලා අපි අපේ පුළුවන් උදව්ව කරලා දෙන්න. ස්තුතියි.